හොඳයි අද මං බලාපොරොත්තු වෙනවා හැම කෙනාම බලාපොරොත්තු වන ඇක්‍රලික් මාධ්‍යයෙන් සිතෝමක් වර්ණ කිරීම පිළිබඳව ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න. එතකොට ඔබට පේනවා දරසටහනක් කැන්වසයක් මත ඇඳගෙන වර්ණ කිරීම ආරම්භ කරලා තියෙනවා. මෙහිදී මුලින්ම දළසටහනට අනුව ප්‍රධාන වශයෙන් මූලික වන රූප රාම ඉතුරු කරමින් පසුතලය බලාපොරොත්තු වන ආකාරයට වර්ණ කිරීමක් සිදු කරන බව. අද දවසේ මං තෝරාගත්ත මාතෘකාව තමයි පැරණි ගැමි මුළුතැන්ගේක අවස්ථාවක්. මෙහිදී මාතෘකාවක් ඔබ තෝරාගනිද්දි ඔබට ඒ පිළිබඳ අත්දැකීමක් තිබීම ඉතා වැදගත් වෙනවා සාර්ථක සිතුවමක් අවසානයක් දක්වා කරගෙන යාමට. ඉතින් මගේ හිතේ රැඳුණු දසුනක් මෙය. මම මුලින්ම එහි දළසටහනක් ඇඳගත්තා. ගේ ඇතුළත දර්ශනයක් වන නිසා මම මෙහිදී ආලෝකය සහ අඳුර පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වනවා. මට මුලින් මතක් කරන්න ඕන දෙයක් තව තියෙනවා. ඒ තමයි මෙම ඇක්‍රලික් සිතුවම මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාම සරල වර්ණ ගැනීමක් තුළ මධ්‍යම ප්‍රමාණයේ සාර්ථකත්වයක් දක්වා පමණයි. ඉතා ඉහළ සාර්ථකත්වයකින් යුතු ඇක්‍රලික් සිතුවමක් අපි ක්‍රමානුකූලව ඉදිරියේදී සාකච්ඡාවට ලක් කරමු. ඇක්‍රලික් මාධ්‍යයෙන් වර්ණ කිරීම පිළිබඳව අවබෝධයක් නැති බොහෝ දෙනෙක් ඇති. ඔවුන්ටත් යම් අවබෝධයක් තියෙන අයටත් මම මෙහිදී මතක් කරන්න කැමතියි. මම මේ අවස්ථාවේ ඇක්‍රලික් භාවිත කරන්නේ වතුර භාවිත කිරීමකින් තොරව. සම්පූර්ණම ටියුබ් වර්ණය ඒ ආකාරයෙන්ම අරගෙනයි මම මෙතනදී භාවිත කරන්නේ. ඔබට පැස්ටල් භාවිතයේ අවබෝධයක් තියෙනවා ඩාර්ක් ටු ලයිට් වර්ණ කිරීමකදී, තද වර්ණයේ සිට ලා වර්ණය දක්වා වර්ණ කිරීමකදී සුදු වර්ණය සෑම විටම අදාළ වර්ණ ලා වර්ණ බවට පත් කරගන්න පාවිච්චි කරන බව. ඒ ක්‍රමවේදයම මෙහිදීත් මම භාවිත කරනවා. තද වර්ණ ලා වර්ණ කර ගැනීම සඳහා සුදු භාවිත කරන එක. ඒ වගේම ඉන් එහාට ගිය ප්‍රතිවිරුද්ධ ක්‍රමවේදයත් ලයිට් ටු ඩාර්ක් වර්ණ කිරීමත් මෙහිදී ඔබට දකින්න පුළුවන්. මුලින් ලා වර්ණ යොදලා ක්‍රමානුකූලව තද වර්ණ දක්වා ගෙන ඒම. ඒ ක්‍රම දෙකම ඔබට මෙහිදී පාවිච්චි කරන්න පුළුවන්. මං ඉතා වේගවත් පින්සල් පහරවල් තමයි මෙහිදී භාවිත කරන්නේ ඉක්මනින් අවසන් කිරීම සඳහා. ඔබට මෙය ඉතා හෙමින් කාලය අරගෙන ඉතා හොඳ නිමාවක් දක්වා යා හැකි. මූලික අවබෝධයක් නැති අයට පුළුවන් කැන්වසයක් අරගෙන ඇක්‍රලික් වර්ණ මාධ්‍ය අරගෙන මුල් අවබෝධයක් මේ සිතුවම භාවිත කර හෝ ඔබට හිතන ආකාරයෙන් භාවිත කර යම් කිසි මාධ්‍ය හැසිරවීම පිළිබඳ අවබෝධයක් එකතු කරගන්න. ඒ ආකාරයට ඔබ අවබෝධයක් ලබා ගත්තට පස්සේ මෙවැනි සිතුවම් සහ තවත් සිතුවම් ඔබට දකින්න පුළුවන්. ඔබ අධ්‍යයනය කරලා ඇති ඒ ක්‍රමවේද උත්සාහ කිරීමකට ලක් කරන්න පුළුවන්. ඉතින් මම මේ වෙද්දී පසුතලය වර්ණ කරගෙන තියෙන්නේ මානව රූපයේ මූලික වර්ණ නැවත යොදමින් තමයි මේ ඉන්නේ. ලා වර්ණ මුලින් එකතු කරලා ක්‍රමානුකූලව තද වර්ණ කිහිපයක් වේගවත් බ්‍රෂ් පහරවල් තුලින් ත්‍රිමාණ ලක්ෂණ දක්වමින් ස්වභාවික ලක්ෂණ දක්වමින් කරගෙන යනවා. මම මෙහිදී බලාපොරොත්තු වුණා මේ සිතුවම වර්ණ කරද්දී මේ මුළුතැන්ගේ ලිප ඇවිලෙන කොටස මැදට අරගෙන
ඒ තුළින් එන ආලෝකය මුළු තැන්ගේ පුරා විහිදුවල ඒ අනුව ආලෝකයේ සාන්තුර පෙන්වන්න මානව රූප දෙකක් තමයි මම භාවිත කරේ. කාන්තා රූපයක් සහ පිරිමි රූපයක්. එය නිර්මාණය කරද්දී ඔබත් යම් කිසි සංරචනමය ගුණයක් ප්‍රකාශනමය ගුණයක් එකතු කරන්න ඔබ උත්සාහ කරන්න. ඒකින් අදහස් කරේ මේ දෙදෙනා අතර සම්බන්ධතාවයක්, සාකච්ඡාමය ස්වරූපයක් සහ මේ පරිසරය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් එකතු වෙලා තියෙන බව සිතුවම් තුළින් එකතු කිරීමෙන්, නැත්නම් සිතුවමට එකතු කිරීමෙන් අපිට සාර්ථක ප්‍රකාශනමය ගුණයක් සිතුවමට ලබා ගන්න පුළුවන් වන නිසා. ඉතින් ඔබට මම මේ සිතුවම් වර්ණ කිරීම කරන ආකාරය පිළිබඳව නැත්නම් ශිල්ප ක්‍රමය පිළිබඳව ඔබට යම් අවබෝධයක් දැන් එකතු වෙලා ඇති. ඒ තමයි මුළු සිතුවමම එකම අවස්ථාවක වර්ණ කිරීමට ලක් කරනවා. පසුතලය ඉතා ඉක්මනින් වර්ණ යොදලා එළිය අඳුර ඒ තුල එකතු කරගෙන අදාළ භාණ්ඩවල ත්‍රිමාණ ලක්ෂණ වතුවන ආකාරයට පින්සල් පහරවල් භාවිත කරමින් මානව රූපවල ස්වභාවික ලක්ෂණ වතුවන ආකාරයට පින්සල් පහරවල් භාවිත කරමින් මම සමස්ත සිතුවම වේගයෙන් අවසන් කර ගැනීමක් කරගන්නවා. ඒක ඔබටත් ඉතා වැදගත්. සිතුවමක් අවසන් කිරීමට, සාර්ථකව අවසන් කිරීමට සහ සාර්ථක සිතුවමක් කිරීමට ඒ ඉවහල් වෙනවා. මොකද සම්පූර්ණම සිතුවම පිළිබඳව සාර්ථක අදහසක් ඔබට ඉතා ඉක්මනින් ලැබෙන නිසා. ඒතර මේ වෙනකොට අපි මූලික අධ්‍යයනය ඉවර කරලා තියෙනවා. ඔබට පේනවා සෑම තැනකම වර්ණ යොදලා මානව රූප සහ පරිසර පසුතලය, ඊට පස්සේ දොරෙන් යහපැත්තට පේන පරිසරය, ජනේලෙන් එළිය පේන පරිසරය ආදී තැන් අවසන් කරගෙන තියෙනවා. එතකොට දැන් මම නැවතත් කරන්න යන්නේ මූලිකව සකසාගත් වර්ණ මත නැවත වර්ණ යොදමින් යම් කිසි විස්තරාත්මක බවක් මුල් අවස්ථාවට වඩා එකතු කිරීමට උත්සාහ කරන්න. එතකොට අපිට පේනවා මේ මානව රූපේ මුහුණ තුල තිබුණාට වඩා යම් කිසි ත්‍රිමාණ බවක් අඳුරු වර්ණ සහ ලා වර්ණ එකතු කරමින් ලබා ගැනීමට කටයුතු කරන ආකාරය. ඒ සඳහා මම පාවිච්චි කරන්නේ පැතලි බ්‍රස්මයි පින්සල්ම තමයි. ඒ වගේ මේවා තරමක් විශාල ඒවා. එතකොට අපිට විශාල පින්සලක් භාවිත කිරීම තුළ වේගවත්ව පදාස භාවිතයක් තුළ ඉවර කරගන්න පුළුවන් වුණා වගේ මෙහි අවාසියකුත් තියෙනවා. අපිට ඉතා සියුම් නිමාවක් ගන්න ඒක පහසුවක් නොවන නිසා. එතකොට ඔබ සියුම් නිමාවකින් යුතු නිර්මාණයක් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ තැන් වලට ගැලපෙන පින්සල් වල ස්වරූපයන් භාවිත කරන්න අවබෝධයක් තිබිය යුතුයි. ඉතින් මම මුලදිම පැහැදිලි කරා මෙම ඇක්‍රිලික් සිතුවම ඔබට විශාල රුකුලක් කරන්න ඇක්‍රිලික් භාවිතය සම්බන්ධයෙන් පහසු තත්ත්වයන් දඟා කර දෙන්න. ඉතින් ඒ නිසා තමයි මම මේ වේගවත් අවසානයක් තුලින් ඔබට මේ අපහසුතාවයක් නොවන බව පෙන්වන්න උත්සාහ කරන්නේ. එහෙම නැතුව ඉතා සියුම් නිමාවකින් යුතුව ඔබට ඉදිරිපත් කිරීමක් කළොත් ඔබට එය මානසික වශයෙන් අනිවාර්යයෙන්ම අපහසු කාර්යයක් කියන සිතුවිල්ල එන්න පුළුවන්. මේක බැරි වැඩක් කියලා හිතෙන්න පුළුවන්. ඉතින් මට අවශ්‍යතාවයම තියෙන්නේ නැහැ මේ ඉතා පහසු දෙයක් කියලා ඔබට පෙන්වන්නම තමයි. ඉතින් මූලික වර්ණ යොදාගත්තට පස්සේ නැවත ක්‍රමානුකූලව විස්තර කිරීමකට ලක් කරනකොට අපි මුල් අවස්ථාවට වඩා ඉතා ස්වභාවික මට්ටමක් සජීවී බවක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඒ ලැබෙන්න නම් ඔබට පරිසරය, මානව රූප සහ
වර්ණ භාවිත ස්වභාවික ලක්ෂණ එළිය අඳුර ත්‍රිමාණ ලක්ෂණ න්‍යායන් ආදී සියල්ල පිළිබඳ තියෙන දැනුම අනිවාර්යයෙන්ම බලපානවා. ඉතින් කාලානුරූපීව ඔබට නැවත නැවත නිර්මාණවල යෙදෙද්දී මේ තත්ත්වයන් ලැබෙනවා. ඒක අසීරු තත්ත්වයක් නෙමෙයි. ඒ වගේම මම මෙහිදී සජීවී බව ඇති කරගන්න ආලෝකය අඳුරත් එක්කම සෙවනැලි වල තත්ත්වයනුත් මං ඉස්මතු කරන්න උත්සාහ කරලා තියෙන බව ඔබට පේනවා. සෑම තැනකම කළු වර්ණය අදාළ වස්තුන් සහ ද්‍රව්‍ය වලට ගැළපෙන ආකාරයේ යෙදීම තුළ උත්සාහ කරලා ඇති බව. ඒ තුළ අපිට තවත් විදිහකින් ලැබෙනවා සිතුවමේ සජීවී බව රැකගන්න. ඉතින් චිත්‍රවල මේ කුඩා ශිල්ප ක්‍රම තමයි සාර්ථක සිතුවමක රහස. ඒක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. ක්‍රමානුකූලව ඒ චූටි දේවල් එකතු කර ගැනීම තුළ නිර්මාණයක් අවසානයේදී බලලා මෙය කරන්න බැහැ, අමාරුයි, අපහසුයි කියනවට වඩා මුල ඉඳලා අධ්‍යයනය කරොත් ඔබට තේරෙනවා මේක කරන්න පුළුවන් දෙයක් වන බව. ඉතින් එහෙමනම් අද දවසේ මම ඔබට පළමු ඇක්‍රලික් භාවිතය පිළිබඳව අදහසක් එකතු කරා. මූලික අදහසක් එකතු කරා. මේ ඉතා ඉහළ මට්ටමක පවත්වා ගන්න නම් ඔබ දීර්ඝකාලීනව භාවිතයන් තුළ සියුම් නිමාවන් ලබා ගත යුතුයි. ඔබට ආවේනික වූ ක්‍රමෝපායන් භාවිත කළ යුතුයි. ඊළඟට මම තව දෙයක් මතක් කරන්න කැමතියි. ඔබ සිතුවම් කරද්දී තව කෙනෙක්ගේ සිතුවමක් කරන්න යන්න එපා. ඔබේම සිතුවම් සෑම විටම කරන්න. ඒක ඔබට වටිනාකමක්. ඔබට මගේ සිතුවම් නරඹද්දී තේරෙනවා ඇති කිසිවෙකුගේ නිර්මාණ එතන නොමැති බව. එවන අද දවසේ ඔබට මං ගෙන අදහස මේ විදිහට අවසන් කරනවා. නාලිකාව එක්ක ඉන්න හැමෝටම ස්තුතියි. ඒ වගේම ඔබේ අදහස් වලට ස්තුතියි. අපි ඉදිරියේදී තව තවත් ඉතා හොඳ නිර්මාණ එක්ක අනිවාර්යයෙන්ම හම්බ වෙමු. මම මේ වෙනකන් ඉදිරිපත් කරලා තියෙන්නේ තවමත් ඉතා සරල නිර්මාණ. ඒ ඔබගේ පහසුවට සහ ඔබගේ රස විඳීමට ඔබගේ අධ්‍යාපනයට සියල්ලටම පහසුවක් වෙයි කියලා මම හිතනවා.